කැලණිය විශ්වවිද්‍යාලයේ ඇකඩමික් ප්ලේයර්ස් ක්ලබ් නාට්‍ය සංචිතය මේ දිනවල අලුත් නාට්‍ය අත්දැකීමක් සමග එකතු වීමට සූදානමින් ඉන්නවා. මේ ඒ ගැන තොරතුරු. ප්‍රියංකර රත්නායක තුමිදු දොරම් තැන්න චාමික හත්ලහවත්ත සමාධි ලක්සිරි ප්‍රසාදිනී අතපත්තු වැනි දක්ෂයින් ප්‍රවීණයන් ලංකාවේ වේදිකා නාට්‍ය ශ්‍රේත්‍රයට බිහි කළ කැලණි විශ්වවිද්‍යාලයේ ඇකඩමික් ප්ලේයර්ස් ක්ලබ් නාට්‍ය සංචිතය අලුත්ම නාට්‍ය අත්දැකීම නියගලා ප්‍රේමය පසුගියදා මරදාන ටවර් රංගහලේදී වේදිකාගත කෙරුණා. විසකටුව තියෙන්න ඕන ඔතන නේද? මොනවටද මෙහෙ ආවේ? මොනවටද ඉතින් ඔයාගේ මේ මංගල්‍ය බලන්න විස හරියට මං ඔයාගේ මංගල්‍ය බලන් හිටියා වගේ. බලන් හිටියේ. දෙයනේ මාව මැරුවත් මට උලත හැකි. මට දරා ගන්න බැරි මේ මූණට කෙල ගහන එක. එහෙම වෙලා තව මතක් වෙන්න ඉතිරි වෙලා තියෙන බැරිදිම දෙබරකුත් නැහැ. අස්සේ පිට සවාරි යන්න පුළුවන් මිනිහෙක්. නොඑක් දේ දන්නවා. මේ කාන්තාරේ හිරවෙලා ඉන්න කෙල්ලෙක්ව මඩවන්න පුළුවන් නොඑක් දේ කරන්න කියන්නේ සමර්ථයි. ඒ වුණාට මටත් ආත්ම ගෞරවය කියලා දෙයක් තියෙනවා. අනේ ඒකයි මම අද කසාද බඳින්නේ. මම අද පිටස්තර ලෝකේ දුරුවන් කරලා මගේ ස්වාමියා එක්ක දොරගුළු දා ගන්නවා. එතකොට මට පුළුවනි ලෝකයන් කිසිම කෙනෙකුට වඩා අයාට ආදරය කරන්න. මම කරන්නේ මනමාලිගේ චරිතය. අනිත් සෙසු චරිතත් එක්ක ගත්තාම ප්‍රධාන චරිතයන්ගෙන් එක් චරිතයක් මනමාලි කියන එක. මේකෙදි මනමාලි කියන චරිතය වටා තමයි බොහෝ සිදුවීම් ඒක රාශී වෙන්නේ. මේකෙදි මනමාලයා සමග ඊවන ප්‍රේම වෘත්තාන්තයේ සහ මනමාලිගේ සැබෑ ආදරේ ලෙනාර්ඩෝ ඒ සමග තමයි මේ කතා වෘත්තාන්තයේ සියලුම සිදුවීම් ඒක රාශී වෙන්නේ. කුණාටුවක නිමිති දෙන වැහි වලාකුළු. මගේ පපුව කීරි ගහන හීතල හුලං. මේවා වෙන කාටවත් දැනෙන්නේ නැද්ද? ඔයාගේ හිතවතට ආදරේ නැත්? මගේ හිතවතට මං ආදරේ. ඒකනේ හරියට හරි. සැකයක් නෑ මාත් එක දන්නවා. ඒත් මේ ගන්න යන්නේ හරිම බෑරුම් පියවරක් නේ. ඕක ඉතින් අපි කවුරුත් ගන්න ඕන පියවරක් නේ. නාට්‍යයේ මගේ චරිතය ලෙනාර්ඩෝගේ චරිතය. මම මගේ ජීවිතය අත්විඳ සහ මගේ ජීවිතේ මට හොයාගන්න උදව් වෙච්ච චරිතයක් ලෙනාර්ඩෝ චරිතය. එන ආදරය සහ විවාහය සහ මගේ දරුවෝ ප්‍රේමය කියන දේ ගොඩක් ලොකු පටලැවිල්ලක කොහොමද අපි අපේ ජීවිතේ හොයාගන්නේ? ඒ හැඟීමත් එක්ක කොහොමද අපි එදිනදා ජීවිතේ ඇති වෙන ගැටලුවලට මුහුණ දෙන්නේ කියන එක තමයි නාට්‍යයෙන් මම විවරණය කරන්න උත්සාහ කරන්නේ මගේ අනිත් සහෘදයෝ සේර්මත් එක්ක. අපිට ඔය මල ඉලව් දැනගන්න වුමනා කරන්නේ නැහැ. නිකන් බොරුවට බෙරිහන් දෙන්න එපා. ලෙනාර්ඩෝ ඔය හැටි කුලප්පු වෙන්න දෙයක්ද? ඔයගේ ආයිබෝන් ඉල්ලුවේ නෑ. ශ්‍රේෂ්ඨ නාට්‍ය නිර්මාණකරුවෙකු ෆෙඩරිකෝ ගාර්ෂියා ලෝකාගේ බ්ලවුන් වෙඩිං නාට්‍යයේ පරිවර්තනයක් වූ මෙම නාට්‍ය ජෝන් දිනේෂ් සඳරුවන් සහ සුදේශා ලක්මාලි අධ්‍යක්ෂණය කරනු ලැබුවා. අපි මේ කාර්තිකවත් නාට්‍යයකට මේ අනිත් නාට්‍ය වලට වඩා මේ ලංකා බිහිවෙන නාට්‍ය වලට අභියෝග කරන්නවත් එහෙම එකක් නෙවෙයි. අපි ඇත්තටම හොඳ නිර්මාණයක් තෝරාගෙන ඒක අත්විඳින්න අපිට පොඩ්ඩක් තව මේක හැදෑරීමක් කරන්න රංගනය පිළිබඳව වෙනත් පිටපතක් ශෝකාන්ත නාට්‍ය පිටපතක් ඒ වගේම පිරිසක් එක්ක විවිධ ස්තරවල ඉන්න පිරිසක් එක්ක එකම මට්ටමේ ඉන්න විවිධ ස්තරවල හේත් ගැවසෙන විවිධ පිරිසක් එක්ක ගනුදෙනු කරන්න තමයි අපි මේ පිටපත තෝරගත්තේ. ඒ නිසා මේකේ තියෙන సౌందර්යයට රසයට කිසිම බාධාවක් නොවන විදිහට තමයි අපි මේක නිෂ්පාදනය කරන්න උත්සාහ කරේ. මම හිතන්නේ ඒ සඳහා ලැබුණු සහයෝගය හැමගෙම විශේෂ විශ්වවිද්‍යාලය ඒ වගේම බාහිර ප්‍රජාවගෙන් සහ ඔබ වැනි මාධ්‍ය වලින් ලැබුණු මම හිතන්නේ ඒ සහයෝගය නිසා තමයි අපිට අතර මේක බොහෝ දුරට ඉක්මනින් සමාජගත කිරීමේ කාර්යය සහ ඒකට සමාජයට වග කියන නිර්මාණයක් විදිහට මේක ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.